හයි ළමයි මගේ නම නියමි මේ තියෙන මගේ ෆස්ට් වොක් එක. හරි. ඔන්න මම මගේ යාළුවෝ දෙනා දැන් මේ පික්මි එකේ යන ගමන් ඉන්නේ. පික්මන්ට ගියා. මොකද මේ වෙලෙත් අපි හොඳටම පරක්කුයි අපි බස් එකට. ඉක්මනට ගිහිල්ලා පිටිපස්සේ සීට් එක හිස් තිබ්බ නිසා ඔන්න අපි තුන්දෙනාම සැපට ඉඳගෙන පිස්සු කියව හිටියා. ටිකකින් ඉතින් ඔන්න බස් එක යන්න ගත්තා. ඔන්න ඉතින් දැන් ඉතින් මනෝපාරක් ගාගෙන යනවා මම. හරි එන්න දැන් හරි 100ට හරි ඔන්න ඉතින් දැන් අපි නිගම් වලින් බැලලා බස් එකට යන්න කලින් මගේ යාළුවට ATM එකෙන් සල්ලි ගන්න ඕන කියලා කිව්වා. ඔන්න ඉතින් අපි සල්ලිත් අරගෙන අපි තුන්දෙනාම ගිහලා නැග කොයි අපිටියේ බස් එකට. හරි මට කියන්න බැරුණා නේ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි තුන්දෙනාම මේ යන්නේ අපේ ගෙදර. ඔන්න ඉතින් කරලාවකට පස්සේ බස් එක යන්න ගත්තා. ඒත් ඇවිල්ලා ට්‍රැෆික් එකෙන් නැවතුණා. එතනත් ඉතින් ඉඳලා ඔන්න ඉතින් හිමීට දැන් මේ බස් එක යනවා. හරි. කොහොම හරි ඔහොම ගිහිල්ලා මට ඉතින් ළමයි මේ ටික විතරයි ගන්න හම්බුනේ. මොකද ඉතින් ඊට පස්සේ කුලියා පිටියට ඇවිදලා අපිට වෙන බස් එකකට නගින්න උනා. එතනින් ඇවිල්ලා ඉතින් ගමෙන් තමයි බැස්සේ. ඊට පස්සේ ඉතින් ටිකක් දුර අපි පයින් ගියා. අපේ ගෙදරින් අපිව ගන්නවා. ඔන්න ඉතින් වටපිට හරිය ලස්සන බලබල අපි තුන්දෙනාම ඉතින් වෑන් එකේ ආවා ගෙදර. පේනවනේ සතුට යනට අපිට හරිය මහන්සි. ඔන්න වොච් දාගෙන අපි ඉක්මනට ආව පල්ලයට කැම්ප් එක. මෙන්න මෙතන තුවන උඩට ඒ අපේ පවුවට බා. ඔන්න ඉතින් දැන් කුසී. අර දොරකඩේ හිටිය අපේ නංගි මේ ඉන්නේ මෝඩ චෝටුව. කන්නාවට ඉතින් අපේ අම්මා ඉතින් කිව්වා පපඩම් නැහැ කියලා. ඔන්න ඉතින් මෙන්න මෙයා වැට වගේ ගත්ත පපඩම් බදින්නම් කියලා. පේනවනේ දැන් කඩනවා. ආරයා නම් ඉතින් මම නම් දන්නේ ආවොත් මට නම් බෑ වගේ සීන් එකේ ඔන්න ඉතින් ඉඳගෙන හිටියා. මෙයා ඉතින් දැන් තෙල් දාච්චියක් ලිපේ තියලා ඔන්න ඉතින් දැන් පපඩම් බදින. පළමුකෝ මෙයා මේ පපඩම කර කරන්න තෝ පදීද කියලා. පේනවනේ මෙයාගේ පපඩම් පැතිල්ල. හරි. කොහොම හරි ඉතින් පපඩනුත් පැදගෙන ඔන්න අපි හතර දෙනාම කියන්නේ නංගිත් එක්ක අපි හතර දෙනාම ඉඳගත්ත කෑම කන්න. මොකද සුපිරි පළගින්න එක තමයි අපි හැමෝම හිටියේ. ඊට පස්සේ ඉතින් හොඳට කෑවා. කාලා එතනින් එහාට වීඩියෝ නැහැ. ඔන්න ඉතින් පහවදා උදේ. පේනවනේ මේ දෙන්න හොඳට සැපල නිරි රෙද්දත් පොරවගෙන. අනේ ඉතින් අපරාධ කියන්න ඕනේ නැහැ. ඔන්න ඉතින් මම වොච් දාගෙන අක්කම කරගෙන ඇවිල්ලා self love time එක පටන් ගත්තා. උදේ පාන්දර affirmations අහන්නේ කොහොඳයිනේ. හරි. ඒකෙන් පස්සේ මම මොකද වීඩියෝ කරේ නැහැ උදේට. කණේකවත් මොකුත් කරේ නැහැ. ඔන්න ඉතින් හවස අපිට කම්මැලි හිතෙච්ච නිසා අපි කැරම් ගාන ගත්තා. කැරම් ගාලා ඉතින් අපි දෙන දෙපාරම පැවතුණා. ඊට පස්සේ ඉතින් කම්මැලිකමත් එක්ක ස්නේක් ඇන්ඩ් ලැඩර් ප්ලේ කරන්නත් ගත්තා. කොහොම හරි ස්නේක් ඇන්ඩ් ලැඩර්ස් ප්ලේ කරලා අපිට හිතුණ පොඩ්ඩක් ඇවිදින්න යන්න. ඉතින් ඔන්න අපි කට්ටියම එළියට බැස්සා. මේ ඉන්නේ තුන් කට්ටුව නමත් ඉන්නවා. ඔන්න ඉතින් අපි දැන් ගමවට ඇවිදින යන්නේ චොට්ට. ඔන්න ඉතින් පාර දිගේ ගෙදරින් එළියට පැහැලා දැන් මේ ඇවිදින ගමන ඉන්නේ. ඉස්සරහට ඇවිදගෙන යනවා. ඉතින් පිස්සු කියව විකාර කියව මෝඩ වැඩ කර වටේ පිටේ තියෙන ලස්සන බලබල ඔන්න ඉතින් යනවා. බලනවනේ ඉතින් අපි ඔක්කොම සෙට් වුණාට පස්සේ ඉතින් හරිම මෝඩය වගේ හැසිරෙන්නේ කියලා. ඒකේ ඔන්න ලොකු මොනවාද සීරියස් කතාවක් කියව කට්ටියම දැන් හිමීට ඇවිදගෙන යනවා. අද අපි මේ යන්නේ අපි ලොකුවක් කරේ ගෙදර. හරි. දැන් ඔන්න අපි පාර දිගේ ඇවිදගෙන මගක් තොර ආවා. තවත් ඉතින් කියව ඔහේ ඇවිද යනවා. මේ තියෙන අපේ වැව. මේ දවස්වල පායන නිසා මේක ඉතින් හිඳිලා ළමයි. කොහොම හරි ආපත්තේ ඔන්න තියෙනවා වෙල. ඉතින් මේගොල්ලෝ මේව දැකලා නැති නිසා මේගොල්ලන්ට මේව පෙන්නන ගමන් ඔන්න ඉතින් යනවා ඉස්සරහට. මෙතන ඉතින් විහිළුවකුත් කරනවා මේ යාළුවෙක්ට අන්න ඔයා වගේ කෙනෙක් නැද්ද ඉන්නවා කියලා.
හරියට කිටි. හරි. දැන් ඉතින් ඔන්න වටේ පිටේ ලස්සනට බලලා නේචර් එකත් විඳින ගමන් අපි යනවා ඉස්සරහට. හරි. ඔන්න ඉතින් ආවා අපි ලොකුවක් කළා ගෙදර. එයා ඉතින් අපිට ඔන්න මුලින්ම ලොවි කඩලා දුන්නා. දැන් ඉතින් අපි ඒවත් කාලා ඔන්න ඉතින් ෆලුදා ජූස් බොනවා. මෙයා තමයි හැමදාම අවසානයේ සුපුරුදු පරිදි ජූස් එක බොන්නේ අවසන්. ඔන්න ඉතින් අපි එන ගමන් ඕන ළමයි හරකෙක් කුලප් වෙලා මේගොල්ලෝ ඉතින් හරකට බය වෙලා එනවනේ තුමගෙන එන විදිය. අනේ දෙයියනේ හරකත් බය වුණා මේ දෙන්න තුමන් එන විදියට. පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා පේනවානේ කරන් ගිහින් නෙමෙයි ළමයි සත්තු වගේ කැඩලා ලයිට් ගහනවා. මෙතනත් ඉතින් මේගොල්ලෝ විකාර කර කර අතව ගන්නවා. බැරිම තැන මමත් වීඩියෝ එක ඔන් කරා. මොකද මේගොල්ලෝ මගෙන් ආතල් ගන්න නිසා. තේරෙනවනේ විකාර කරන්නමයි හදන්නේ මේක. දැන් ඉතින් ඔන්න ඉන්නවා. සයිලන්ට් වෙලා. මොකද මම බ්ලොග් එක පටන් ගත්ත නිසා මෙයාව සයිලන්ට්. ඔය සෙට් එකම කවුරුද ඉඳගෙන ඉතින් ඉන්නවා. මොකද ඉතින් සතුට කියනකම් අපි ලයිට් දාන්න බෑනේ. ඉතින් උතන ඉඳගෙන කට්ටිය මෙතන කියලා කිය හිටියා. මේ තියෙන පහුවදා අපි කියාපේ ලොකු නන්දලා ගෙදර මම එදා දවසේ නම් උදේ මොකොත් ගත්තේ නෑ ඕන. මෙන්න ඉන්නවා තුන් දෙනා ඉඳගෙන කියලා ඉන්නවා ඉතින්. මේ ඉන්නවා අපේ කිටි අකගේ කිටි. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ආම ගොඩක් විරිත්තනවා. අපි දැන් මේ යන්නේ පැයට කන්න. මේ තියෙන day 3 එක day 3 එකේ අන්තිම දවස. මේ ඉන්නේ අපේ ලොකු නන්ද මෙයාමගෙන් අහනවා මොනවද මේ කරන්නේ? කැම ටිකට වීඩියෝ කරන්න කියලා. කැම ටික ගන්න එපා එයාව ගන්නවා. ඔන්න බලන්නකො මම තව ටිකකින් එයාවත් ගන්නවා. ඊට පස්සේ දෙන හිනාව බලන්නකො මම. ඔය ඉතින් ලස්සනයි හිනාවක්. එයා කියනවා දැන් එයා වීඩියෝ කරන්න එපාලු. දැක්කනේ. හරි. ඔන්න ඊට පස්සේ උදේ ඉතින් අපි එනකොට කටුනායක එයාපෝට් එක ගාවින් බැස්සා ෆ්ලයිට් බලන්න. ඒක නම් ඇත්තටම හීනයක් වගේ. කියන්න වචන නෑ මාරම ලස්සන සීන් එකක් තමයි ඒක. මෙතන ඉතින් වන්න අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. මම හිතනවා හැමෝම මේක එන්ජොයි කරන්න ඇති කියලා. ආයෙත් අපි අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් බයි බයි. मेरे मन ये बता दे तू किस ओर चला है तू क्या